තනියෙන් බොන එක නවත්ත ගන්න පුළුවන්. කාගේවත් උදව් ඕනේ මට හිතුවොත් නවත්ත ගන්න පුළුවන්. මං කලිනුත් එහෙම ඉඳලා තියෙනවා. ඕනම කෙනෙක්ට Taman මත්පැන් වලට ඇබ්බැහි වෙලාද කියලා බලා ගන්නත් සරලවම කියනවා නම් නිින්දයක් නැත්තම් කෑම කන්න බැයි නම් අරක්කු ටිකක් නැතුව ඒ කියන්නේ ඇබ්බැහි වීමේ අඩුම තරමේ මූලික අවස්ථාවේවත් ඉන්නවා කියලා. දිනපතාම මේගොල්ලෝ බොනවා. මේගොල්ලෝ පොයේ දවසටත් බොන්න ගෙදරින් ටිකක් තියාගෙන ඉන්නේ. මේගොල්ලොම දන්නේ Taman ඇබ්බැහිටපත් වෙලා ඉන්නවද කියලා. දවසක් දෙකක් නොබී ඉන්න එක. හැබැයි මේක තනියෙන් කරන්න ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද මෙයා දරුණු ලෙස ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම් හොඳම දේ වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක Taman ඇබ්බැහි වෙලාද නැද්ද කියලා බලා ගන්න එක. ප්‍රොබ්ලමැටික් ඩ්‍රින්කර්ස්ලා කියලා. ප්‍රශ්නකාරී විදිහට බොන අය. ගෙදර ආවට පස්සේ බිරිඳ එයාට කෑ ගහනවා. රණ්ඩුවක් ඇති වෙනවා. පවුල් ආරවුලක් බවට මේක පරිවර්තනය වෙනවා. ගෙදර ඇවිල්ලා කෑම කන්න නැතුව නිදා ගන්නවා, දරුවන්ට ආදරය කරන්නේ නැහැ, දරුවන්ව බලන්නේ නැහැ, නෝනා ගැන බලන්නේ නැහැ. ආර්ථික වශයෙන් මේ මනුස්සයාට මේ බීම නිසා ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙම නැත්නම් සමාජීය වශයෙන් ඒ පුද්ගලයාගෙන් වෙන පුද්ගලයාට හානියක් හරි ඒ පුද්ගලයාට හානියක්. අරක්කු වලට ඇබ්බැහි වෙලා නොවෙන්න පුළුවන්. මොන අවස්ථාවලදී මේ වගේ ප්‍රශ්නකාරී තත්ත්වයන් නැති වෙලා තියෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව මත්පැන් පාවිච්චි කිරීම නිසා මොළයේ විශේෂම ස්නායු පද්ධතියේ ඇතිවෙන රසායනික ද්‍රව්‍යවල සහ ව්‍යුහාත්මක වෙනස්කම් නිසා ඇබ්බැහි කියන තත්ත්වෙ නැත්නම් ඩිපෙන්ඩන්ස් කියන තත්ත්වයටපත් වෙනවා. මනෝවෛද්‍ය විද්‍යාව ගත්තොත් මේක රෝගයක් විදිහට, ඩිසෝඩර් එකක් විදිහට කැටගරයිස් කරලා වෙන් කරලා තිනවා. මේ තත්ත්වයටපත් වුණාට පස්සේ පුද්ගලයෙක්ට ඖෂධ ප්‍රතිකාර වෙන්න පුළුවන්, මනෝචිකිත්සක ප්‍රතිකාර වෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රමවලින් තොරව නැවත සාමාන්‍ය තත්ත්වයට ළඟා වෙන්නට නොහැකි. බීමට ඇබ්බැහි වුණු අය ගැන. මොලේ යම්කිසි ස්නායු පද්ධති ක්‍රියාත්මක වෙන්නේ මේ මත්පැන් කියන රසායනික ද්‍රව්‍ය ශරීරයේ තියෙනවා නම් පමණයි. ඒතර මත්පැන් කියන එක ශරීරේ නැති වෙලාවල් වලදී ඒ ස්නායු පද්ධති ක්‍රියාත්මක නොවීම නිසා අතපය වේවිලීම, නිින්ද නොයාම, කෑම අරුචිය, අධික වශයෙන් කේන්ති යෑම, තිහේ කල් වෙලා ඉන්න තැන අමතක වෙනවා. වෛද්‍ය උපදෙස් ලබා ගන්න හරි අකමැති. එයා පිළිගන්නේ නැහැ මේක ප්‍රශ්නයක් කියලා. ඇබ්බැහි වීමට පත්වීම කියන්නේ රෝගයක්. දන්නේ නැහැ මේකට ප්‍රතිකාර තියෙනවා කියලා. සහ සමහර කට්ටිය මේ ප්‍රතිකාර ගන්න බයයි. මෙවැනි අය යොමු වෙන්නට ඕන වෙන්නේ මනෝවෛද්‍ය ඒකක වෙතට. රෝහලක ඕනම සායනයකදී මේකට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරුන්ට හැකියාවක් තියෙනවා. නමුත් මනෝවෛද්‍ය සායනවලදී විශේෂ පුහුණුව ලැබපු වෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලන්ට තමයි ප්‍රතිකාර ක්‍රම හොඳටම කරන්න පුළුවන් අය. මේවා බීලා විසඳන්න ඕන ප්‍රශ්න නෙවෙයි. මේ හැම ප්‍රශ්නයක්ම නොබී විසඳන්න පුළුවන්.